හායි යාළුවනේ කොහොමද ඉතින් ගොඩ කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් දම්රජින බස් එක තියෙන. ඉතින් බස් එකත් පොඩ්ඩක් වෙනස් කළා, මැප් එකත් වෙනස් කළා. පරණ අප්ඩේට් එක ගත්තා. ඉතින් පේනවා ඇති මේ බස් එක සුපිරියට හදලා තින්නේ. ගැම්මක්. ඉතින් අද යන්නේ යාළුවනේ කොහෙටද යාපහුවට. මම ඉන්නේ දැන් ඉතින් කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ. ඔය පේන ඇති මෙතනින් කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා. ඉතින් සුපිරිනේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඉතින් යන් අපි ගමන. කොහොමද ඈතට? ගැම්ම ඔය සුපිරි ඈ. අතර වටින්ම සුපිරි. ඔය ඇතුළත් පේනවා සුපිරි. පොඩ්ඩක් බස් එක ඇතුළේ පෙන්නන්න ඔය දැක්කනේ. බෆල් සෙට් එක තියෙනවා සුපිරි. සීට් එක හැම සුපිරි කුෂන් කරලා තියෙන්නේ. න පිටිපස්සේ යාළුවනේ සුපිරි ඈ. මේ යාළුවනේ ඇතුළේ බුදු සරණයි කියලා ස්ටාර්ට් කරගන්න. එතන යාළුවනේ සාද්ද සුපිරිනේ. අපි යාළුවනේ පොඩ්ඩක් ඇතුළෙන් ගිහිල්ලා එළියෙන් යන්න. සුපිරිනේ. ගැම්මක් ඈ. මගම් පොඩ්ඩක් යාළුවනේ ගියර් පොල්ල පොඩ්ඩක් ඇද වෙලා වගේ. දැන් ගියර් කඩන්න අමාරුයි. බ්‍රේක් නම් තියෙනවා සුපිරි ඈ. සිග්නල් දාලා හරවමු. නේ යාළුවනේ මෙතනින් තමයි යාපහුවට හරවන්න තියෙන්නේ. පේනවා ඇති යාළුවනේ යාපහුව. උන්නතරින් උඩට තමයි යාළුවනේ යන්න තියෙන්නේ. ස්පීඩ් එක නැත්නම් යාළුවනේ කන්දනගිට පොඩ්ඩක් බස් එක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඔන්න යාළුවනේ තියෙනවා යාපහුව. ඉතින් අපි ආවා උඩට අම්මට සිද්ධාස්ලක. මේ හරියෙන් අපි පාක් කරගමු රිවර්ස් එක ගාලා.
කියලා බස් එක. අන්න තියාලන අපි බහලා යම්. බහලා වටයක් දාන්න යම්. ලස්සනනේ. ආසෙම පට්ට නිල් පාටට හොඳට තියෙනවා. මට පිටාවත් හොඳයි. මට පිටාවත් හොඳයි යාළුවනේ. හොඳයි මේ. සුපිරිය. මේ කන්ද උඩට නගලා බලමු. සුපිරිය. මොහොම තමයි ඉතින් පොයින්ට් එක තියෙන්නේ. මිව් පොයින්ට් එකක් වගේ නෑ මේ. යන්න බෑ. පිටියේ වදින අපිට බස් එක ටිකක් බලා ගන්න පුළුවන් වෙයි මේ හරි. පේනවද බලමු. නෑනේ. අර පැත්තේනේ තියෙන්නේ. මෙතන ගිහලා බලමු. අන්න පේනවා යන්නේ බස් එක. දැක්කන අපේ තින්නා බාන්නේ දම් රජින ඉන්නා. නෝනේ බලා ගන්න පුළුවන් අපිට. අපි යන්නේ. තව ටිකක් යන්නත් තියෙනවා. අපි ඉතින් විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් යනවා පුත්තලම් යනවා. මේ ටිකක් ගන්නම් වීඩියෝ එකට. ඒ කැල්ලත් වීඩියෝ එකට ගන්න. ටකින්න මම බහින ටික ඇතුලෙන් ගන්න ලස්සනට. යාළුවනේ ඉතින් අපි කලින් තැනටම සිතුපව්වට හරවන තැන යාපහුවට හරවන තැනට මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. ඉතින් දැන් පුත්තලම් පැත්තට යන්නේ. පුත්තලම් පැත්තට ඇති මේ පැත්තට තමයි හරවන්න ඕනේ කියන්නේ වමට. දැන් යන්න පිටිපස්සට ගන්න හරි. මේ පැත්තට වමට හරවලා යන්න ඕනේ. sorry. දකුණට හරවන්න ඕනේ අපි ආවේ. sorry සමාන. යාළුවනේ ඉතින් බස් එක හරවගත්තා. දකුණු පැත්තට හරවලා තමයි යන්න ඕනේ. මට පොඩි වැරදි වෙනස දුන්නා සමානයි. Aku lock කරනවා.
අන්න අර බස් එකක් ඇරුවනේ යාළුවනේ ඉදිරියේ. ඉන්න එතන ඉස්සරහින් හරවලා තමයි යන්න ඕනේ. මට මේක පාරක් නැතිනේ. අපිට නවත්තන්න ඉන්න බෑ යාළුවනේ. අපි පොඩ්ඩක් වාසකින් දාලා යන්න. හොඳයි. යාළුවනේ මේ හරිය පොඩ්ඩක් අවුල් මේ පාර සවුත්තුයි. මම දැක්කන බස් එන විදිහ. පාර හැමතැනම ගල් තියෙනවා. පාර පොඩ්ඩක් පටුයි. පාර සමතලත් නෑ. ඒ පොඩි අවුල් තියෙනවා. මම හිතන්නේ මෙන්න මේ මෙතන වැව තියෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සත්තු නාන එක විදිහට. සුපිරිය පොයින්ට් එක සුපිරි. වතුර සුපිරිය. හදිසියේ ඉතින් මෙහෙ මයින් කරන්න ගිහලා වැවට වැටුණොත් ඉවරයි බස් එක. කාන්තාරයක් වගේ යාළුවනේ බලන්නකෝ බස් වේලිලා අම්මට සිද්ධ. පිල්පත්තුවේ මෙහෙම කෑල්ලකුත් තියෙනවා. නිකන් පිටරට වගේනේ. පිටරට වයිබ් එකක් තියෙනවා. නිකන් කාන්තාරයක සිස්ටම් එක. මේ බස් එකක් යනවා.
පිටරට කට්ටිය කරගෙන ඉති සුදු කට්ටිය. ඉස්සර කරගෙන. Ating pagano kan sama. ඉතින් යාළුවනේ අපි ආවා පුත්තලමට ප්‍රධාන බස් නැවතුම්පොළ පුත්තලම. මේ හරි බස් එක ගහගන්න මේ ලස්සන හරි මෙතන ලස්සන. ඉතින් යාළුවනේ ඉතින් කුරුණෑගල ඉඳන් යාපහුවට ගිහිල්ලා යාපහුවෙන් එහෙම්මම ආවා පුත්තලමට විල්පත්තු ජාතික වනෝද්‍යානයේත් බලලා. ඉතින් අද වීඩියෝ එක හොඳයිද? හොඳයි නම් subscribe කරන්න channel එක. ඉතින් තවත් වීඩියෝ එකක් ගේන්න මේ වගේ. මේ ඉතින් මේ බස් මේ එකේ මේ අප්ඩේට් එක පරණ අප්ඩේට් එක 2.6 version එක වෙන්න ඕනේ. ඔය එක තමයි. ඒක ගත්ත විදිය මේ ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක පල්ලෙහෙන්. ඉතින් මේ හදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්. මම රුයා ගේමි.